ගොවි ජනතාව රජ කරන යුගයක් එනවා. ඒ යුගයේ නිර්මාණය වෙන්නේ සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස හරහා මිස මේ බොරුකාර රැවටිලිකාර ජනතාව අන්දවන මේ දේශපාලනය තුල නෙවෙයි, මේ වර්තමාන රජය තුල නෙවෙයි. විශේෂයෙන්ම මම කියන්න කැමතියි අද මේ අවස්ථාව විපක්ෂ නායක ජංගම සේවය ගමින් ගමට දොරින් දොරට ජනතාව අතරට ඇවිල්ලා ජනතා ප්‍රශ්න වලට සවන් දීලා මේ වැඩපිළිවෙල දේශපාලන නාට්‍යයක් කරගන්නේ නැතුව ඔබගේ දුක කඳුල වේදනාව පාර්ලිමේන්තුවේ නියෝජනය කරමින් ඔබගේ ප්‍රශ්න වලට නිසි විසඳුම් ලබා දීම සඳහා රජයට බලපෑම් කරන උත්තර සපයන්නට විසඳුම් සපයන්නට රජයට පීඩනයක් ලබා දෙන වැඩපිළිවෙලක් මේ වැඩසටහන අද ඊයේ ආරම්භ කරපු වැඩසටහනක් නෙවෙයි. මේ වැඩසටහන පටන් ගත්තේ අපි 2020 වසරේ. ඒ නිසා මේවා දේශපාලන රංගන නෙවෙයි, දේශපාලන නාට්‍ය නෙවෙයි. අද ඕන තරම් රංගන තියෙනවා, නාට්‍ය තියෙනවා, රංගපාණ්ඩ ඕන තරම් නළුවෝ ඉන්නවා. හැබැයි ජනතා ප්‍රශ්න වලට විසඳුම් නැහැ. ජනතා ගැටළු වලට උත්තර නැහැ. අනේ ඉතින් අපේ රටේ ජනතාවත් සමාජ මාධ්‍ය වලින් අනිකුත් මාධ්‍ය වලින් රංගපෑම් දිහා බල බල ඔහේ ලත වෙවි ඉන්නවා. ඔහේ කරකර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. අද මම කැපිතිගොල්ලෑවට ආවේ සමගි ජන බලවේගයේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වෙන මේ බල ප්‍රදේශයට ශක්තියක් වන්නට. සමගි ජන බලවේගයේ සභාපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙන මේ සභා බල ප්‍රදේශය දල වශයෙන් වර්ග කිලෝමීටර් 612ක්, තුලාන 26ක් තියෙනවා, ගම් 92ක් තියෙනවා, පවුල් 10000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා, ජනගහනය 30000ක් 35000ක් පමණ ඉන්නවා. කැබිතිගොල්ලෑව සභාව තුලින් ඔබට වඩාත් වටිනා සේවාවක් ඉටු කර දීමට, ඒ වගේම මේ බල ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට, ගැටලු වලට සවන් දීලා විපක්ෂ නායකවරයාම ඒව අවබෝධ කරගෙන ඒව සටහන් කරගෙන පාර්ලිමේන්තු සභාගර්භය තුල, පාර්ලිමේන්තු කමිටු තුල මේ දුක් විඳින ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ ඒ සටන අපි ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. දේශපාලන නාට්‍ය ක්‍රියාත්මක වුණා ඇති. දේශපාලන රංගන ක්‍රියාත්මක වුණා ඇති. අද පොදු ජනතාවන ඔබ මුහුණ දෙන ප්‍රශ්න බරපතල ප්‍රශ්න. ඒ ප්‍රශ්න එකකටවත් මේ රජයට විසඳුම් ලබා දෙන්නට බෑ. දැන් බලන්න තමුන්නාන්සලාගේ බල ප්‍රදේශය කුංචුට්ටි කෝරළේ කියලා කියන්නේ මේ කැබිතිගොල්ලෑ බල ප්‍රදේශය. ජල උල්පත් 22කින් සමන්විතයි. ඒ වගේම මොර ඔය වැනි ජලාශ, ගෝණු 7 දෙනාව, පට්ටිගල, තිත්තගෝණෑව, පදවිය, වාහල්කඩ මෙවැනි ජලාශ ඇතුළු සුළු හා මධ්‍ය හා මහාවාරි කර්මාන්තයේ ජලාශ 205කට වැඩිය තියෙනවා.
ඒ වගේම දුටුව ප්‍රදේශයේ මයිකා නිදියක් තියෙනවා. මේ තලාතු මිනිරන් ඒ කියන්නේ බයෝටයිප් මයිකා අපනයනය කරනවා. විදුලි උපාංග නිෂ්පාදනයට, තීන්ත නිෂ්පාදනයට අක්කර 200ක මේක ක්‍රියාත්මක වෙනවා ඔබගේ බල ප්‍රදේශයේ. මෙවන් බල ප්‍රදේශයක රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු ඒ අගනා වටිනා ඇඟලුම් කම්හල දහස් ගණනකට රස්සා ලබා දුන්නු ඇඟලුම් කම්හල අද වැහිලා ගිහිල්ලා තිබෙනවා. රැකියාවට ගිය ඒ තරුණ තරුණියන් අද සම්පූර්ණයෙන්ම අනාථ වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ හැම තුලානයකම පාහේ වනාලි මිනිස් ගැටුම සිද්ධ වෙනවා. කිසිම විසඳුමක් නැහැ. කිසිම වැඩපිළිවෙලක් නැහැ. වගා හානියට, ජීවිත හානියට, දේපල හානියට විධිමත් රක්ෂණ වැඩපිළිවෙලක් නැහැ. අපිට අහන්න ලැබුණා ඡන්දේ කාලේ ඇවිල්ලා විදුලි වැට පොරොන්දු වුණාලු. අද විදුලි වැට පොරොන්දු වුණු අය මහා දේශපාලන රංගනයක නිරත වෙලා තිබෙනවා. දේශපාලන සිනමාවේ කුප්‍රකට නළුවන් බවට පත් වෙලා තිබෙනවා. ඒ අය රඟපානවා ඔබගේ වනාලි මිනිස් ගැටුමට විසඳුමක් නැහැ. හදවතට තට්ටු කරලා අහන්න. වී වලට ලබා දෙනවයි කියපු සහතික මිල ලැබුණද? 120ට වී ටික අලෙවි කරගත්තද? අපිට අහන්න ලැබෙන විදියට ස්ථාවර මිල 120 වුණා. 105ටයි ගියේ. තෙත වී ගියා 90ට 95ට. ගොවියා සදාකාලිකව දුප්පතුන් බවට පත් කරන මේ බොරුකාර, රැවටිලිකාර, වංචාකාර ක්‍රමවේදය අපි පරාජය කරන්නට ඕන. මගෙන් ඇහුවා බලයට ආවොත් මොනවද කරන්න කියලා. ඔක්කොටම ඉස්සෙල්ලා මට තියෙන කනගාටුව මේ ප්‍රදේශයේ ජනතාව පෝරමිටිය රුපියල් 5000ට ගන්න එක ප්‍රතික්ෂේප කරා. එපයි කිව්වා. ඒකට වැඩිය හොඳයි කිව්වා රුපියල් 25000ක් අතර ලැබෙන එක. රුපියල් 25000 ප්‍රමාණවත්ද යූරියා ටික, MOP, TSP ටික ගන්න ප්‍රමාණවත්ද? තෙල් ටික ගන්න. තෙල් පොහොරවල කෘෂි රසායනවල ගුණාත්මක භාවයක් නැහැ. අර කියපු ආකාරයට කඩෙන් කඩේට මිල වෙනස් වෙනවා. මම එක දෙයක් කියන්න කැමතියි. අනිවාර්යෙන්ම ගොවි ජනතාව රජ කරන යුගයක් එනවා. ඒ යුගයේ නිර්මාණය වෙන්නේ සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස හරහා මිස මේ බොරුකාර රැවටිලිකාර ජනතාව අන්දවන මේ දේශපාලනය තුල නෙමෙයි, මේ වර්තමාන රජය තුල නෙමෙයි. දැන් අද රජය තරඟෙට හේන් වගාව තහනම් කරනවා. දශක ගණනාවක් පාරම්පරික ගොවි බිම් ටික, හේන් ගොවිතැන් කරපු වගා බිම් ටික ඉවක් බවක් නැතුව තහනම් කරනවා. තහනම් කළා කියනවා මේවා රක්ෂිතලු. මම අහන්න කැමතියි මේ තහනම් දාන්නට පෙර මොහොතකටවත් හිතන්නේ නැද්ද මේ වගා කටයුතු කරන ජනතාව මේ වගාවන් නොමැතිව කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද දූදරුවන් පවුලේ සමාජිකින් නඩත්තු කරන්නේ? ඒ ප්‍රශ්නේ අහන්නේ නැහැ.
එක පාරටම ඇවිල්ලා පාරම්පරික ගොවිබිම් ටික තහනම් කරනවා. ඒ තහංචි ටික ඉවත් කරන්නට ගොවි ජනතාව වෙනුවෙන් හේන් ගොවියා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සටන මමත් ඔබගේ മന്ത്രിවරු දෙපළක් ඒ සටන පාර්ලිමේන්තුව තුළ කරනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම වී වගාවේ නිරතුණු වී ගොවියට සාධාරණ මිලක් ලැබුණේ නැහැ. වඩිරුවක් කරපු අයට. ඒ වගේම තල වගා කරපු අයට. ඒ අයටත් අද සාධාරණ මිලක් නැහැ. අද තමන්ගේ නිෂ්පාදන ටික ගෙවල් ඇස්සේ තියාගෙන ඉන්නවා. අපි ඒවයි රූපරාමු දකින දුකටපත් වුණු ගොවියා ඒ තමන් විඳින දුක සමාජ මාධ්‍ය හරහා කියනවා. කොච්චර කිව්වත් ඇහුම්කන් දෙන්නේ නැහැ. කොච්චර කිව්වත් උත්තර නැහැ. කොච්චර කිව්වත් හක්ක ගැලවෙනකන් කතා කරත් විසඳුමක් නැහැ. අපි ඔබට පොරොන්දු වෙන එකම දේ ඔබගේ දුකට ඔබගේ කනගාටුවට විසඳුම අපි සතුව තිබෙනවා. ඒ විසඳුම් ටික ලබා දෙන්නට අපි සූදානම්. වාරි පුනරුත්ථාපන ශාස්ත්‍රයේ ගැටලු තිබෙනවා. මාර්ග පද්ධතියේ ගැටලු තිබෙනවා. දැන් මේ කැපිති ගොල්ලෑව කියන්නේ මම දන්න පරිදි වකුගඩු රෝගය ඊ타ත්ම බරපතල ලෙස ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශයක්. අද කැපිති ගොල්ලෑව රෝහලට ප්‍රමාණවත් කිඩ්නි ඩයලිසිස් මැෂින්ස් නැහැ. රුධිරය කාන්දු කරන උපකරණ ටික නැහැ. මම කියනවා රජයට බැරි නම් ඔය දේ කරන්න අඩුම ගානේ අපේ ප්‍රාදේශීය සභාව හරහාවත් අඩුපාඩුකම් වලින් කොටසක් හරි ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. රටේ බරපතල ඖෂධ හිඟයක් තිබෙනවා. රටේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා ගිලන් වෙච්ච ජනතාවට. අද බෙහෙත් ටික ලබා දෙන්නේ නැහැ නිදහස් සෞඛ්‍ය තුල. ප්‍රමාණවත් බෙහෙත් නැහැ. වකුගඩු රෝගීන්ට බෙහෙත් නැහැ. අනෙකුත් බරපතල රෝග වලින් පෙළෙන අයට ඒ නවීන පන්නේ බෙහෙත් ටික සපයා ගන්නට බැරි ආණ්ඩුවක්. මහලොකුට කතා කරනවා නිදහස් නිවහල් සෞඛ්‍ය පද්ධතිය ගැන. නිදහස් නිවහල් සෞඛ්‍ය පද්ධතිය තුල නොමිලේ හම් වෙන්නේ බෙහෙත් තුණ්ඩුව. නොමිලේ හම් වෙන්නේ බෙහෙත් චිට් එක. බෙහෙත් ටික ගන්න කියනවා රෝහලේ බෙහෙත් නැහැ. යන්න ළඟම තියෙන පෞද්ගලික ෆාමසියට සල්ලි දීලා ගන්න. මේකද රටේ ජනතාවට දුන්නු පොරොන්දු. අපි පැහැදිලිවම කියනවා නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය එක මානව අයිතියක්. ඒක මූලික අයිතියක්. ඒක ජනතාවගේ අයිතියක්. ඒ ජනතා අයිතිය ආරක්ෂා කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මට ආරාධනා කරා ඉක්මනින්ම වාහල් කඩට එන්න කියලා. ඔව් මං එනවා වාහල්කට ජනතාවත් හම්බ වෙන්න. මං ළඟදීම පදවියටත් යනවා. පදවියේ ජනතාවගේ දුක සොයලා බලන්න. ඒ යන ගමන් කැපිති ගොල්ලෑවේ සමගි ජන බලවේගයේ සභාව හරහා ජනතාවට ඉටු කරන අලුත් වැඩපිළිවෙලකුත් ආරම්භ කරමින් අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.